හායි ළමයි ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අද තියෙන්නේ මගේ බර්ත්ඩේ එකට මම කරපු චූටි ෆොටෝ ෂූට් එකේ මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා මම හදපු ලස්සන vlog එකක්. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. අද vlog එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් ළමයි මේ අවුරුද්දේ මැයි 19 වෙනිදාට මට අවුරුදු 22 සම්පූර්ණ වෙනවා. ඉතින් ඒකට කරපු චූටි ෆොටෝ ෂූට් එකක් තමයි මේක. ඇත්තටම ලොකු ෆොටෝ ෂූට් එකක් නෙවෙයි. මේ අවුරුද්දේ මට මේ ෆොටෝ ෂූට් එකක් කරන්න කිසිම අදහසක් තිබුණෙත් නෑ. මොකද මම ගිය අවුරුද්දේ මගේ 21st බර්ත්ඩේ එකට මම ෆොටෝ ෂූට් එකක් කරා. ඉතින් ඒ හින්දා ඇත්තටම මට මේ අවුරුද්දේ ෆොටෝ ෂූට් එකක් කරන්න උවමනාවක් තිබුණේ නැහැ. මේක අර හදිස්සියේ හිතලා කරපු ෆොටෝ ෂූට් එකක් ඇත්තටම. මේ පාර මම තීම් එක විදිහට තෝරගත්තේ බීච් සයිඩ් එක. බීච් කියන එක තමයි මගේ තීම් එක උනේ. මොකද last year I did my photo shoot as a indoor photo shoot. So this time I wanted to do something in outside. So එහෙනම් තමයි අතර මම බීච් සයිඩ් එක තෝරගත්තේ. ඉතින් මේක ඇත්තටම හදිස්සියේ කරපු ෆොටෝ ෂූට් එකක්. එහෙම ප්‍රොපර් විදිහට අපි ලෑස්ති වුණේ නැහැ ෆොටෝ ෂූට් එකක් කරනවාම එහෙමයි කියලා. ඇත්තටම අද හිතුණා හෙට ගියා වගේ එකක් තමයි උනේ. ඉතින් මේක තමයි මම මගේ outfit එක විදිහට තෝරගත්තේ. I had two options with me. First one is this outfit. It's a skirt and a blouse. ඒක මට හිතුණා මේ මගේ බීච් වයිබ් එකට ඒක මැච් වෙනවා කියලා ඒ අවුට්ෆිට් එක. ඒ හින්දා මම ඒක තෝරගත්ත අඳිනවා කියලා. අනිත් අවුට්ෆිට් එකත් මම හිතන් ඉන්නවා තව ෆොටෝ ෂූට් එකක් කරන්න. ඒක බර්ත්ඩේ එකටම කරයිද කියලා අයිඩියා එකක් නැහැ. හැබැයි අනිවාර්යෙන් මම ඒ ඩ්‍රෙස් එකේන ෆොටෝ ෂූට් එකක් කරනවා. අපි බලමු. එහෙම වුණොත් මට පුළුවන් වුණොත් මම ඒකේත් vlog එකක් අරගෙන එන්නම්. අපි බලමු. වෙන සුලගේ දැවටිලා Kia Sutu hansa tatu ve sathapila Benkala murase sangavila Lamadi Masitin Sirakala ඉතින් ළමයි මං තෝරගත්තේ ගල්කිස්ස බීච් එක. මොකද මම TikTok එකේ තමයි සර්ච් කරලා බැලුවේ කොළඹ බර්ත්ඩේ ෂූට් එකකට වගේ ලස්සන තැන් මොකද්ද, ලස්සන බීච් එක මොකද්ද කියලා. එතකොට ඔක්කොම වගේ මට සජෙස්ට් උනේ ගල්කිස්ස බීච් එක. ඉතින් ඒ හින්දා මං හිතුවා මගේ ෂූට් එකත් මම ගල්කිස්ස බීච් එකේම කරනවා කියලා. ඉතින් මගේ ෆොටෝස් ටික මම මේ වීඩියෝ එකේ අන්තිමේටම ඔයාලට බලන්න ඇඩ් කරලා තියන්නම්. ඉතින් ඒව බලලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අනිත් දේ තමයි ළමයි this is not a proper photo shoot. මොකද මම කිව්වනේ මේක මට දැන් හිතුණා මම පස්සේ කරා වගේ එකක් උනේ කියලා. ඉතින් ඇත්තටම මම මගේ යාළුවෙක්ට කියලා ෆොටෝස් ටික කරගත්තේ. මම ෆොටෝග්‍රැෆර් කෙනෙක් හයර් කරේ නැහැ. ඉතින් ඇත්තටම ඒ වුණාට මම මගේ ෆොටෝස් ගැන මාර විදිහට සැටිස්ෆයිඩ්. ඇත්තටම ගිය අවුරුද්දේ මම කරපු ෆොටෝ ෂූට් එකට වැඩිය මම මේ මට හම්බුණු ෆොටෝස් ටික ගැන මම ඇත්තටම සැටිස්ෆයිඩ්. මොකද ගිය පාර මම කරපු ෆොටෝ ෂූට් එකේ ඇත්තටම අවුට්කම් එක උනේ මම එක්ස්පෙක්ට් කරපු රිසල්ට් එක නෙවෙයි.
මොකද ෆොටෝ ෂූට් එකක් කරනවා කියලා ලොකුම ආසාව මට තිබුණේ ගිය අවුරුද්දේ. ඉතින් ඒ ආසාව කොච්චරද කියනනම් අතන මං ගෙදර අයට කියලා මට මෙහෙම ඕනි මම මෙහෙම ආසයි කියලා. ඊට පස්සේ මං ෆොටෝග්‍රැෆර් කෙනෙක්ව හයර් කරලා අතන මං ඒක හොඳටම ලොකුවටම මගේ ෆොටෝ ෂූට් එක කරා. හැබැයි ඒ ෆොටෝස් ගැන මගේ හිතේ කිසිම සතුටක් ඇත්තටම නැහැ. ඒකෙන් මම ෆොටෝස් දෙකකට වගේ තමයි ඇත්තටම කැමති වුණේ. එතනින් එහාට අනිත් ෆොටෝස් ගැන මම එහෙම ලොකු කැමැත්තක් නැහැ. ඉතින් ඒ හින්දා මං ඇත්තටම හිතා හිටියේ මේ පාර නම් මම ෆොටෝ ෂූට් එකක් කරන්නේ නැහැ කියලා. මොකද මට ඒක එපා වුණා ගිය පාරේ. ඒත් මේ පාර මගේ ෆොටෝ ෂූට් එක ගැන මම හරිම සතුටුයි. මොකද මට ඕනි විදිහට මගේ ෆොටෝස් ටික මට හම්බුණා. මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ. ඊට පස්සේ ළමයි මෙන්න මේ කැන්ඩල්ස් තියෙන්නේ මට ඕනි උනේ 20 second අර නම්බර්ස් බැලූන්ස් තියෙන්නේ අනේ බැලූන්ස් වලින් පේන විදිහට ෆොටෝස් ගන්න තමයි මට උවමනාව තිබුණේ. ඒත් ළමයි මගේ වාසනාවේ ධර්ම කියන්නේ මට 20 seconds බැලූන්ස් හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ දෙකේ ඉලක්කම් දෙකක් නේ ඕනි. ඉතින් මං කඩවල් ගොඩක බැලුවා. හැම කඩේකම තිබුණ එක දෙකේ ඉලක්කමක් විතරයි. එහෙම නැත්නම් එක කඩේක දෙකේ ඉලක්කම විතරක් නෑ. අනිත් හැම ඉලක්කමම තියෙනවා. හැම කඩේකම වගේ තිබුණේ ඇත්තටම number 2 කියන නම්බර් එක නැහැ. අනිත් හැම නම්බර් එකම තියෙනවා බැලූන්ස්. මන් දන්නේ මට ඇත්තටම දෙකේ ඉලක්කම් දෙකක් හොයාගන්න බැරි වුණා බැලූන්ස් වලින්. මම ඇත්තටම බීච් කියන දෙයට කැමති කෙනෙක් නෙවෙයි. ඒ අවුව සැරට ඒන හුලන් සැරට මම ඒකට එහෙම ලොකු කැමැත්තක් තියෙන කෙනෙක් නෙවෙයි. මම ගොඩාක්ම කැමති හිල් සයිඩ් එකට, ඒ කියන්නේ අර සීතල පැත්තකට යන්න ගොඩක්ම නුවරඑළිය අර ඒ වගේ කඳු තියෙන පැති වලට තමයි මම ආස. ඔය බීච් සයිඩ් කියන දෙයට මම කැමති කෙනෙක් නෙවෙයි. ඒත් මටම පුදුමයි මම මේ පාර බීච් සයිඩ් එකම මගේ ෆොටෝස් ටික කරගන්න මමම සිලෙක්ට් කරගත්ත එක ගැන. මොකද මම ඇත්තටම බීච් වලට කැමති නැහැ. මොකද අර ගොඩක්ම කළු වෙනවනේ. ඉතින් මම කැමති නැහැ ඒ කළු වෙන හින්දා බීච් යන්න. ඒ වුණාට ළමයි මේ පාර මම කළුණත් කමන්නේ නැහැ කියලා මගේ ෆොටෝස් ටිකත් කරා. ෆොටෝස් ටික වෙරෙද්දි මමත් හොඳටම කළු වුණා. ඊට පස්සේ ළමයි අපේ මේ ෆොටෝස් ගහලා දැන් මම මේ පෙන්නන්නේ ඇත්තටම මේ මාව හොඳයි කුඹුරේ අර පඹෙක්ට හිටවන්න වගේ කියලා. මොකද මේ අරේ මං ඇඳන් ඉන්නේ ඇඳුම ඇත්තටම පඹෙක් වගේ තමයි. ඒ ජැකට් එකත් මට ලොකුයි. අර අවුවට පිච්චෙනවට ඉතින් දාන් ආවට ඇත්තටම මටම hina ඒක දැක්කම අර ඇත්තටම පඹෙක් වගේ තමයි මාව. ඉතින් දැන් මම මේ මට ලස්සනයි කියලා හිතන ෆොටෝස් ටික මම සිලෙක්ට් කරලා දෙනවා එඩිට් කරන්න. එතකොට ඒක ලේසි නිසා. ඉතින් මේ විදිහට තමයි මගේ ෆොටෝ ෂූට් එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. Thank you so much වෙනදා වගේම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් හිටියට. See you in the next vlog. Bye bye. Marudani